හෙලෝ යාළුවනේ අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ හොට්කෑම් ඇප් එක කොහොමද ඔයාගේ මොබයිල් එකට ඩවුන්ලෝඩ් කරලා රෙජිස්ටර් කරගන්න කියලා බලන්න. ඔයාට තියෙන Apple phone එකක් නම් Apple එකේ App Store එකට ගිහලා hotcam කියලා search කරගන්න. ඔයාගේ තියෙන Android phone එකක් නම් Play Store එකට ගිහලා hotcam කියලා මෙන්න මේ විදිහට search කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ ගාව තියෙන Apple phone එකේ මම hotcam කියලා search කරගන්නවා. ඉතින් search කරගත්තාන් පස්සේ app එක මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් මම මේ app එක download කරගන්නවා. ඉතින් මගේ Apple device එකක් නිසා ටක් ගාලා download වෙනවා. ඔයාලා data connection එක හොඳයි නම් App Store එකේ වුණත් Play Store එකේ වුණත් speed එකෙන් ඔයාලට download කරගන්න පුළුවන්. එහෙම issue එකක් වෙන්නේ නැහැ. ඉතින් ඩවුන්ලෝඩ් කරගත්තාන් පස්සේ ඔයාලට ෆස්ට් ටයිම් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලන්න පුළුවන් වෙන්නේ. එතනදී ඔයාලා allow දෙන්න ඕන හැම දෙයකටම allow දීලා agree දීලා go to register කියන එක touch කරගන්න. ඒ register කියන එක touch කරාන් පස්සේ ශ්‍රී ලංකා කියලා select region එකක් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ email address එක මෙතනට දෙන්න එනවා. ඉතින් මම මෙන්න මෙතනට මේ විදිහට මගේ Gmail එක දෙනවා. ඊට පස්සේ send කියන එක දෙන්න ඕන. ඔයාලගේ මෙතන send කියන option එක පෙන්වන්න පුළුවන්. මගේ resend කියන option එක පෙන්වන්න හේතුව තමයි මම කලින් code එක resend වෙන්න, ඒ කියන්නේ send වෙන්න දැම්මා. ඒත් මට වෙරිෆිකේෂන් කෝඩ් එක ආවේ නැහැ. ඒක හින්දා තමයි රීසෙන්ට් කියන එක මම ක්ලික් කරගත්තේ. ඉතින් මගේ Gmail එකට මේ විදිහට වෙරිෆිකේෂන් කෝඩ් එක ආවා. මම ඒක Gmail එකට ගිහලා බැලුවා. බලලා මෙතනින් ටයිප් කරගත්තා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලට ගැලපෙන පාස්වර්ඩ් එකක් දෙන්න. මෙතන please enter your account කියන තැනට ඔයාගේ Gmail එක ආයි දෙන්න. ඊට පස්සේ password කියන තැනට ඔයාලට ගැලපෙන password එක ටයිප් කරගන්න. ඒ ඔක්කොම කරගත්තන් පස්සේ confirm කියන එක දුන්නාන් පස්සේ ඔයාලට hotcam app එකේ interface එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපි hotcam app එක සාර්ථක ලෙස mobile එකට register කරලා අදාගෙන තියෙන්නේ. දන්නේ නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි ටෙක්නිකල් නම්බර් එකට කතා කරලා ටෙක්නිකල් සපෝට් එකක් ගන්නත් පුළුවන්. 077යි 760යි 72 63 නම්බරයට දැම්ම කතා කරලා ටෙක්නිකල් සපෝට් එකක් ගන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝස් බලා ගන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න.